සැඟවුණු අමුත්තා තරගයක් මේ අතරම ක්‍රියාත්මක වෙනවා. ඔයාලට සැඟවුණු අමුත්ත කියලා ගන්න පුළුවන්. ඉදිරියට ඇවිල්ලා මේ තරග අතරවාරයේ ගොඩ කියන්න පුළුවන් සැඟවුණු අමුත්තා කවුද කියලා. හරි පොතේ අදින ප්‍රීමියර් තරගයේ සියලු දේවල් සූදානම්. කණ්ඩායම් වශයෙන් අපි කණ්ඩායම් එකක් බෙදනවා A B කියලා. ඒක තෝරගන්න 10 කට ගහනවා. හරි එක්කෙනා A කණ්ඩායමේ මේ 50 කියලා අත තියෙන එක්කෙනා B කණ්ඩායමේ. හරිනේ? සමිත බස්නායක මහතාට මෙම තරගයේ මිනිස්සුන්ට ආරාධනා කර සිටිනවා. හරි තරගය ආරම්භ කරනවා. මම 1 2 3 කියනකොට පටන් ගන්නවා. ඔන්න 1 2 hari. Hari.
තරගයට ඉදිරිපත් වෙනවා. මේ මාළියට දෙදීමේ තරගයේ විනිශ්චය කරන්නේ අපේ ඔයගේ තියන්නකෝ. ජනතා ප්‍රදර්ශනී මහත්මිය. ඔයගේ තියන්නකෝ. හරි. ආදාගත්තා ඉන්නේ. ලකුණු කරන්න. ලකුණු කරන්න නැත්තම් ඔබ කියන්නේ මේ අන්තියාගේ. හරි යන්න නෑ අය. යන්න නෑ. බෝට් එකට වාඩි. තරගයේ පැහැදිලි ජයග්‍රාහකයා සමිත වැස්නායක මහතා. තරගයේ සැකවුණු මුත්තා මේ අතරතුර ක්‍රියාත්මක වෙනවා. දස්ලම් ගෙඩිය ඇට ගණන් කිරීම සහ සැකවුණු මුත්තා තැබීමේ තරගය දෙකම හවස 5 වෙනකොට අපි ප්‍රකාශයට පත් කරනවා. තවත් තරග කොන්දේසියක් සැකවුණු මුත්තා පිළිබඳව සැකවුණු මුත්තා මේ ස්ථානයේ දැහැරට ගිහිල්ලා ආයේ නැත්නම් සමහර විට මේ ස්ථානයේ දැටවත් ඉඳපුවා නැති වෙන්නත් පුළුවන්. टोपी मार्केट में තරගයට සහභාගී වෙන්න කැමති සියලුම දෙනා අප ගහයි යටට යන්න. टोपी मार्केट में තරගයට මේ ආරම්භ වෙන්න යන්නේ. එක දෙක තුන කියනකොටම තරගය පටන් ගන්නවා. どうも。
टोपी मार्केट तरीके राहण्याला भागाने टोपी मार्केट में तरीके से मागदी भोजन संग्रह सदा 12 है फिट सव सदे काही खेदा का नामात नमा और सभे